right. ITPM පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි තියෙන්නේ. ITPM ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදියට පොඩි නෝට් එකක් තියෙනවා. ඒ නෝට් එක යූස් කරලා තමයි මේ කරන්නේ. මේක කියන්නේ යන්තාක් දුරකට තමයි කම්ප්ලීට් කරලා තියෙන්නේ. මේකේ ඔක්කොම ටික නැහැ. එතන එතනින් මම කොටසක් කරන්නම් නිකන් මේකට කොහොමද පටන් ගන්න කොතනින්ද ස්ටාර්ට් එක ගන්න ඕනේ කියලා වගේ අයිඩියා එකක් ගන්න විතරයි කරන්නේ. නැතුව මේක ෆුල් සබ්ජෙක්ට් එක පිළිබඳ ෆුල් මේ එකක් නෙමෙයි යන්නේ. පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ කොතනින්ද පටන් ගන්න ඕනද මොනවද කරන්න ඕන වගේ ටිකක් තමයි යන්නේ. මම මුල් ටික එක්ස්ප්ලেইন කරන්නම්. ඊට පස්සේ එතනින් එහාට කොහොමද කරගන්නේ කියලා කියන්නම්. එතකොට මේ ප්‍රශ්නයක් නැහැ. අර මේක කියන්නේ සබ්ජෙක්ට් එක දන්නා නම් බලන්න ඕනේ නැහැ. ජස්ට් ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි තියෙන්නේ. මේ සබ්ජෙක්ට් එකට බේස් වෙලා තියෙන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් බොඩි ඔෆ් නොලෙජ් කියලා බුක් එකක් තියෙනවා. ඒ බුක් එක තමයි ඒ බුක් එකේ එඩිෂන් එකක් තමයි මේකට අපිට රෙෆරන්ස් එක විදිහට දීලා තියෙන්නේ. ඒ බුක් එකේ තියෙන ටික තමයි බුක් එකේ තියෙන විදිහට තමයි තියෙන්නේ. ඒක යූස් කරලා තමයි මේකත් හදලා තියෙන්නේ. එතකොට ඒකේ PMBOK කියන්නේ globally recognized standard for project management published by the Project Management Institute. It provides guidelines, best practices, and standardized terminology for managing project across various industries. සාමාන්‍ය project එකක් manage කරන්න ඕන guidelines, best practices වගේ දේවල් project management institute එක විදිහින් list out කරලා තමයි PMBO එක හදලා තියෙන්නේ. එතකොට මේකේ පොඩි ඒක ගැන විස්තරයක් තියෙනවා. මේ ටික නම් ඉච්චරට නැහැ. මේකේ අපි මේන්ලි දැනගන්න ඕන දේවල් තුනක් තියෙනවා. අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන process එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ process group එකක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ knowledge area එකක් කියන්නේ මොකක්ද කියලා. මේ තුන පිළිබඳ හරියට අවබෝධයක් ආවතින් මෙතනින් යාට කොහොමද කරගන්නේ කියලා මම හිතනවා ලොකු අවුලක් වෙන එකක් නැහැ කියලා. ඒකෙදි මේ processes ගැන මේගොල්ලෝ කියලා දෙනවා. මේක මේ බුක් එකේ මේගොල්ලෝ processes 49ක් describe කරලා තියෙනවා. සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් මේ processes 49 තමයි use කරන්න කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඊට අමතරව knowledge areas 10ක් ගැන කියලා තියෙනවා. knowledge areas කියන්නේ මොනවද? process එකක් කියන මොනවද කියලා මම පල්ලෙහාදී කියලා දෙන්න. එතෙන්දී ඒ අර processes ටික groups වලට කඩලා process groups 5කට කඩලා process group 5ක් ගැන කියලා දෙනවා. එතකොට ඒක තමයි මේ book එකේ කතන්දරේ තියෙන්නේ. එතකොට subject එකට ආවම අපි ඉස්සෙල්ලම දැනගන්න ඕන දේ තමයි මොකද්ද මේ process එකක් කියන්නේ කියලා. හරිද? ඒකට පොඩි analogy එකක් අරගෙන තියෙනවා. කේක් එකක් බේක් කරනවා කියලා දන්නවා. එතකොට අපි ඒකේ ඒ කේක් එක බේක් කරද්දී එක individual steps අපි ගන්නවා. අපි steps විදියට mix dry ingredients ඊට පස්සේ beat wet ingredients, combined mixtures, bake at 350 Fahrenheit for 30 minutes. ඒ වගේ එක steps අපි ගන්නවා. අන්න ඒ steps තමයි processes කියලා කියන්නේ. එතකොට මේ ingredients mix කරන එක process එකක්. අන්න ඒ වගේ තමයි පොඩි analogy එකකින් අපි explain කරෝතින් මේ process එකක් කියන එක මේ describe කරන්න පුළුවන්. එතකොට දැන් මේ process එකක් ගත්තොත් මේ process වලට තියෙනවා අනිවාර්යෙන් හැම process එකකටම තියෙනවා input එකක්. ඒ වගේම tools and techniques ටිකක් තියෙනවා. ඊට පස්සේ output එකක් තියෙනවා. මේ input එකෙන් දෙන දේ මේ tools and techniques use කරලා අපි මොකක් හරි output එකක් දෙනවා මේකේ. එතකොට දැන් අපිට inputs විදියට දැන් අපි cake එකක් හදනවා නම් අපි පිටි use කරනවා, බිත්තර use කරනවා, මේ වගේ මොන හරි inputs විදියට අපි use කරනවා. එතකොට මේක steps වලදී අපි use කරන්නේ එක inputs නේ.
ඊට අමතරව මොනවා හරි ටූල්ස් ගත්තොත් අපි දැන් මේක බේක් කරන oven එකක් ඕන. ඊට පස්සේ අපි මේක බීට් කරනවා නම් අර බීට් කරන මැෂින් එකක් ඕන. ඊට පස්සේ ඒ වගේ එක දැන් එක ස්ටෙප්ස් වලදී එක ටූල්ස් තමයි ඕන අපිට. දැන් බීට් කට් ඉන්ග්‍රීඩියන්ට්ස් එකේදී අපිට බීට් එකක් ඕන. එතකොට බේක් එකේදී අපිට ඕන oven එකක්. ඒ එක අවස්ථාවලදී අපිට ඕන වෙන ටූල්ස් වෙනස්. එතකොට අපි දැන් බීට් කරන වෙලාවේදී අපි ඒකට ඉන්පුට්ස් විදියට අපි අර අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දෙන්න ඕනේ. ඒ කියන්නේ බිත්තර දෙන්න ඕන. අන්න ඒ වගේ එක අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් තියනවා නම් ඒ ටික ඔක්කොම එකට දාලා තමයි ඒක බීට් කරන්නේ. එතකොට එතෙන්දී ඕන වෙන්නේ බීට් එකක්. ඒකේ තියෙන ටූල් එක වෙනම එකක්. එතකොට ඒ ස්ටෙප් එකට අපිට oven එකක් ඕනේ නැහැනේ. අපි ඒකදී oven එකක් ගැන කතා කරන්නේ නැහැ එතකොට. එතකොට අපි වෙන ස්ටෙප් එකකට ගිහිල්ලා බේකින් ස්ටෙප් එකට ගියොත් අපිට එතෙන්දී ඉන්පුට් එක විදියට ඕන්නේ නැහැනේ අර මොනවාද පාම් පිටි බිත්තර වගේ ඒව ගැන අපිට කතා කරන්න ඕනේ නැහැ. අපිට ඒ ස්ටෙප් එකේදී අර ඔක්කොම බීට් කරලා අන්තිමට හදලා ගත්ත oven එකට දාන්න රෙඩි කරපු ප්‍රොඩක්ට් එක විතරයිනේ අපිට එතන ඉන්පුට් එක විදියට ඕන. අර ටික වැඩක් නැහැ. එතකොට අපි එතෙන්දී කතා කරන්නේ බේකින් කියන ස්ටෙප් එකේදී එහෙම නැත්නම් බේකින් කියන process එකේදී අපි කතා කරන්නේ ඉන්පුට් එක විදියට අර හදලා ගත්ත oven එකට දාන්න තියෙන මේක තමයි අපි එතනදී ඉන්පුට් එක විදියට සලකන්නේ. එතකොට එතනදී ටූල් එක විදියට අපිට හම්බෙනවා oven එක යූස් කරලා අපිට එතනදී ඒ process එක complete කරගන්න පුළුවන්. එතනදී output එකක් විදියට අපිට බේක් කරපු කේක් එකක් එනවා. ඒ විදිහට තමයි මේ processes කියන දේවල් හැදිලා තියෙන්නේ. process එකක් කියන්නේ සරලව එක මොකක් හරි පොඩි ස්ටෙප් එකක් තමයි මේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකක් ගත්තම දැන් මේ කේක් එක හදන එක තමයි මෙතන තියෙන අපේ ප්‍රොජෙක්ට් එක. මේ කේක් එක හදන එක අපි මේ processes 49කින් describe කරනවා. එක process එකක් ඇතුළට හැම process එකක් ඇතුළෙම තියෙනවා මොකක් හරි input එකක්. ඒකට දෙන්න ඕන tools and techniques ඊට අමතරව output එකක්. හැම process එකටම තියෙන මේ විදිහට process 49ම අපි pass කරගෙන තමයි මේ අන්තිමට project එක ඉවර කරලා project එක close කරන්නේ. ඒ යන path එක තමයි මේ project management එකේදී අපි කතා කරන්නේ. එතෙන්දී inputs විදිහට ගත්තොත් අපිට project management වලදී මේ process එකදී හැම ගොඩක් වෙලාට documents ඊට පස්සේ මොන හරි plans තියෙනවා. අපි plan කරපු දේවල් තියෙනවා. අන්න ඒ වගේ දේවල් use කරලා අපිට මේ process එකට start එකක් ගන්න තමයි අපි inputs use කරන්නේ. ඊට පස්සේ tools and techniques විදියට අපිට මොන හරි අපි softwares use කරනවා නම් calculations වගේ යනවා නම් ඊට පස්සේ මොන හරි methods ඊට පස්සේ එතන අපේ team එකේ skills අන්න ඒ වගේ දේවල් අපිට tools and techniques විදියට use කරන්න. output එක විදියටත් අපිට document එකක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට output එක විදියට එන document එකක්. එහෙම නැත්නම් deliverable product එකක් එන්නත් පුළුවන්. ඔය දෙකෙන් තමයි ගොඩක් වෙලාවට document එකක් හරි product එක අවසන් product එක හරි තමයි output එකක් විදියට අපිට ලැබෙන්නේ. එතකොට දැන් මේ තනි process එකක් ගත්තොත් input එකක් tools and techniques and outputs තියෙනවා. ඒක තමයි process එකක් කියන එකෙන් කියවෙන්නේ. එක්සාම්පල් එකක් විදියට අපේ දැන් අපේ මම කියන දැන් අපිට processes ඔක්කොම 49ක් තියෙනවා කියලා. මේ processes 49 තමයි මෙන්න මෙතන මේ සර් මේක දාලා තිබ්බා මේ VLE එකේ දාලා තිබ්බේ. මේ උඩ ටිකයි වටේ ටිකයි හිතන්න එපා. මෙන්න මෙතන මේ තියෙන මේ හැම කොටුවකම මේ තියෙන දැන් මේ develop project chart එක කියන්නේ එක process එකක්. ඊට පස්සේ develop project management plan කියන්නේ තව process එකක්. ඊට පස්සේ direct and manage project work කියන්නේ තව process එකක්. මේ හැම dot එකකින්ම එක process එක ගන්න කියනවා. එතකොට මේ විදිහට processes 49ක් මෙන්න මෙතන සම්පූර්ණ total එක ඇවිල්ලා තියෙනවා. processes 49 මෙතන ඉඳන් මෙතනට යනකම් process 49ක් දීලා තියෙනවා. මේ process 49 එකින් එක යන එක තමයි මෙතන subject එකේදී වෙලා තියෙන්නේ. එතෙන්දී අපේ දැන් මෙතන පළවෙනි process එක විදිහට අපිට ගන්න පුළුවන් develop project chart කියන එක. ඒ develop project chart කියන process එකේදී example එකක් විදිහට මේක දැනට සරලව කියන්නේ input එකක් විදිහට අපිට business case එකක් එහෙම නැත්නම් agreement එකක් දෙන්න පුළුවන්. එතෙන්දී අපි use කරන tools and techniques විදිහට expert judgment facilitation and meetings වගේ දේවල් use කරන්න පුළුවන්. මේක full describe කරලා දිනවා පල්ලෙහා just example එකක් විදිහට විතරක් හිතන්න ලොකුට අප්ලෝඩ් ගන්න එක තේරෙන්නේ නැතුව සමහරවිට outputs විදිහට project chart කියන ඒ document එකක් ඇවිල්ලා තියෙනවා.
එතැන්දී process are the what to do, the fundamental actionable steps that move the project from start to finish. ඒ විදිහට ඒකට අර කිව්ව කතාව තමයි මොනවද මේ මොකද්ද කරන්න ඕන කියන එක actionable steps විදිහට start to finish මේක describe කරලා දෙන එක තමයි තියෙන්නේ. ඒක තමයි දැන් process එකක් කියන්නේ. process එකක් කියන එක තේරුණා නම් ඊළඟ process group එකක් කියන්නේ මොකද්ද කියලා බලමු. process group එකක් කියලා කියන්නේ අර තියෙන processes 49 අපි නිකන් logically group කරනවා. මේක logically group කරන්නේ project එකේ තියෙන life cycle එකට අනුව. ඒ කියන්නේ project එකේ එක එක phases තමයි අපි මේ process group වලින් describe කරන්නේ. එක process group එකක් ගත්තොත් ඒ project එකේ තියෙන එක්තරා phase එකක්. එහෙම නැත්නම් එක්තරා අවධියක් ගැන තමයි කියවෙන්නේ. එතකොට ඒ විදිහට phases පහක් අපි project එක logically අපි group කරලා තියෙනවා phases පහකට. ඒ කියන්නේ process group පහක් හදලා තියෙනවා. මේ පහ යටතේ තමයි අපි project එක පටන් ගත්ත දැන ඉඳන් ඉවර වෙනකන් මේ step පහ ඇතුලේ යනවා. මේ step පහ ඇතුලේ තමයි අර processes 49 තියෙන්නේ. එතකොට මේ මෙතන දැන් මේ table එක ගත්තොත් මේ තියෙන්නේ මේ processes මේ process groups පහ තමයි මේ තියෙන්නේ. දැන් project එක පටන් ගත්තා නම් මෙන්න මෙතනින් timeline එක කියලා හිතන්නකෝ. මෙතනින් process එක මේ project එක පටන් ගත්තා නම් මෙතන ඉඳන් මෙතන දක්වා project එක ඇදිලා යනවා. එතකොට පළවෙනි process group එක විදිහට initiating තියෙනවා. ඊට පස්සේ 2 planning, ඊට පස්සේ executing, M&C monitoring and controlling, ඊට පස්සේ closing. මේ විදිහට මේ groups පහක් යටතේ project එකේ phases පහක් describe කරලා තියෙනවා. එතකොට දැන් එතන phases පහ නැත්නම් process groups පහ විදියට තියෙන පළවෙනි එක අපි ගත්තා initiating. Initiating කියන්නේ මොකක්ද? Initiating කියන්නේ process to define and authorize a new project of S. දැන් මේ project එක පටන් ගන්න authorization එකක් තියෙන්න ඕන. මේ project එක මොකක්ද කියලා definition එකක් තියෙන්න ඕන. හරි පැහැදිලි කිරීමක් මොකක්ද මේක වෙන්නේ කියලා. අර project එක පටන් ගන්න step එක තියෙනනේ. අන්න ඒක තමයි initiating step එක දීලා තියෙන්නේ. ඊට පස්සේ මේක project එක පටන් ගත්තා. එතකොට දැන් මේ initiating එකේ යටතේ processes කීපයක් තියෙනවා. ඒක පෙන්නනවා. ඊට පස්සේ planning කියන්නේ. planning කියන්නේ project එකේ scope එක, ඊට පස්සේ project එකේ objectives, ඊට පස්සේ මොනවද මේකට ගන්න ඕන actions කියන එක plan කරන step එක තමයි මේ planning කියන process group එකේදී වෙන්නේ. එතෙන්දී ඒකෙත් අපිට යම්කිසි processes කීපයක් තියෙනවා. අන්න ඒව තමයි අපි එතෙන්දී කරන්නේ process group එකකට. එතකොට executing මෙතනින් තමයි අපි work එක අත්‍තරම project එක කරන්නේ මෙතනදී. අපි මෙච්චර වෙලාවක් කරේ project එක initiate කරලා. ඒ කියන්නේ මුලින් අපි මොනවාද business එකත් එක්ක කතා කරනවා වගේ අන්න ඒ වගේ steps ටිකක් ගිහිල්ලා අපි officially project එක බාර අරගෙන අන්න ඒ step එකේ තමයි initiate. ඊට පස්සේ planning. ඊට පස්සේ plan කරන මොනවාද අපි මේකේ තියෙන scope එක. ඊට පස්සේ objectives මොනවාද? අපි මේකට cost එක කොච්චර plan කරනවද? ඊට පස්සේ මොනවා හරි outsource කරන්න ඕනද? අන්න ඒ වගේ දේවල් plan කරා. ඊට පස්සේ executing. අපි ඇත්තටම මේ project එක කරන්න දැන් තමයි පටන් ගන්න. අපි project එක ගන්න පටන් ගනිද්දි අපිට team එකක් ඉන්නවා. ඊට පස්සේ අපිට resources ඕන වෙනවා. ඒ වගේ දේවල් අපි use කරලා අපි මේ project එක ඇත්තටම කරන්න පටන් ගන්නවා. මේ project එක කරලා විතරක් මදි. අපි මේවා කරන්නේ අද්දි අපි මේවා track කරන්න ඕන, review කරන්න ඕන. ඊට පස්සේ audit කරන්න ඕන. අපිට මොන හරි වැරදිලා තියෙද? එහෙම නැත්නම් අපි මොනවාද අපේ customer එක්ක කතා කරලා customer ගේ requirement එකට අපි බලාපොරොත්තු වෙන දේද කරලා තියෙන්නේ. අන්න ඒ වගේ හරියට අපි දැන් මොකක් plan එකක් හැදුවා, අපි management plan එකක් හැදුවා. අපි plan එකට දැන් අපි අදාළ දවසට අදාළ වැඩේ කරලාද තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් අපි monitor කරනවා. එහෙම නැත්නම් monitor කරලා ඒ දේවල් මොන හරි වැරද්දක් කළා තියෙනවා අපි ඒක control කරලා ඒ phase එක තමයි monitoring and controlling කියන process group එකේදී කරලා තියෙන්නේ. ඊට පස්සේ closing කියන process group එකට එනවා අන්තිමට අපි formally මේක project එක බාර දීලා contract එක finish කරලා මේ project එක close කරන step එක තමයි closing කියලා කියන්නේ. ඕක තමයි process groups වලදී වෙලා තියෙන්නේ. එතකොට මේ process groups වලදී කරන processes තියෙනවා. අන්න ඒවා තමයි මෙතන අර මේ table එකේ දාලා තියෙන්නේ. මේ initiating කියන process group එක ගත්තොත් initiating process group එකේදී අපි develop project charter කියලා අර මම ඉස්සෙල්ලා කිව්වා පොඩි process එක කරනවා.
කියන්නේ මේ දැන් සම්පූර්ණ දැන් අර කේක් ඇනලොජියක් ගත්තනේ මේ තියෙන සම්පූර්ණ මේ ටේබල් එකම ගත්තොත් සම්පූර්ණ කේක් එක හදන ප්‍රොජෙක්ට් එක තමයි මේ තියෙන්නේ. එතකොට කේක් එක හදන එකේ එක ස්ටෙප් එකක් විදියට මේ ඩිවෙලොප් ප්‍රොජෙක්ට් චාර්ටර් කියන එක තියෙනවා. එතකොට ඒක අයිති වෙන්නේ අපි දැන් කේක් එක හදන්න කලින් කේක් එක හදන්න මොන හරි පර්මිෂන් ගන්නවා කාගෙන් හරි. අන්න ඒ වගේ ඊට පස්සේ මේ කේක් එක හදනවා කියලා අපි ඩොකියුමන්ට් එකක් ගන්නවා. අන්න ඒ වගේ දෙයක තමයි ඉනිෂියේටින් ප්‍රොසෙස් එකේ වෙලා තියෙන. අන්න ඒකට අදාළ පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. අන්න ඒ ප්‍රොසෙස් එක ප්‍රොසෙස් එකක් මෙතන තියෙනවා. තව පල්ලෙහා තියාම ස්ටේක් හෝල්ඩර්ස්ලා අයිඩෙන්ටිෆයි ස්ටේක් හෝල්ඩර්ස් වගේ තව එක ප්‍රොසෙස්. ඒතකොට දැන් ඉනිෂියේටින් කියන එකේදී අපිට ප්‍රොසෙසස් තියෙනවා දෙකක්. ඊට පස්සේ ප්ලෑනින් ස්ටෙප් එකට ආවම මේකේ තමයි වැඩිම ප්‍රොසෙස් ප්‍රමාණයක් තියෙන්නේ. අපි ප්ලෑනින් ස්ටෙප් එකේදී ප්‍රොසෙසස් විදියට ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එකක් ඩෙවලොප් කරනවා. ඊට පස්සේ ස්කෝප් මැනේජ්මන්ට් කරනවා. අපි එතනදී රික්වයර්මන්ට්ස් අරගෙන ඊට පස්සේ ස්කෝප් එක ඩිෆයින් කරලා අපි WBS එකක් කියලා හදනවා. ඊට පස්සේ ෂෙඩියුල් එක මැනේජ් කරන්න ඕනේ. එතනදී අපි ඇක්ටිවිටීස් මොනවද කියලා බලලා ඇක්ටිවිටීස් වල සීක්වන්ස් එක ඕඩර් එක හදලා අන්න ඒ වගේ දේවල් කරනවා. එතකොට මෙතන ප්‍රොසෙස් මෙතන තමයි මේ වැඩිම ප්‍රොසෙසස් ප්‍රමාණයක් අපි කරන්නේ. වැඩිම ස්ටෙප් මේ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරන්න ඕන වැඩිම ස්ටෙප් ප්‍රමාණයක් කරනවා අපි මෙන්න මේ ප්ලෑනින් කියන සෙක්ෂන් එක ඇතුළේදී. එතන ඔක්කොම තියෙනවා මම හිතන්නේ කෝල් 24ක් තියෙනවා. ප්ලෑනින් ෆේස් එකේදී ප්‍රොසෙසස් 24ක් තියෙනවා. ඉනිෂියේටින් එකේ තියෙන ප්‍රොසෙසස් දෙකයි, ප්ලෑනින් එකේ 24යි, එක්සිකියුටින් එකේ ප්‍රොසෙසස් 10ක් තියෙනවා, මොනිටරින් and controlling එකේ 12ක් තියෙනවා, closing එකේ එක process එකයි තියෙන්නේ. ඒ විදිහට තමයි total processes 49ක් හැදිලා තියෙන්නේ. එතනදී මේ විදිහට තමයි එක එක process group එකට අදාළව තියෙන processes ටික define කරලා තියෙන්නේ. එතකොට process එකක් කියන්නේ මොකද්ද, process group එකක් කියන්නේ මොකද්ද කියලා දැන් මෙතනින් එහාට යන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපේ දැන් මම කිව්වර මුලින් මේ බුක් එක ඇතුලේ අපිට දේවල් තුනක් අපි මේන්ලි අයිඩෙන්ටිෆයි කර ගන්න ඕන කියලා ඉස්සරහට යන්න. පළවෙනි එක processes, ඊට පස්සේ process groups, ඊට පස්සේ knowledge areas. ඊට පස්සේ දැන් මේක ඉවරයි. process groups ඉවරයි. එතනින් ඊට පස්සේ අපි එන්න ඕන knowledge area එක කියන්නේ මොකක්ද කියලා බලන්න. සරලව මෙතන දැන් knowledge area මේගොල්ලෝ 10ක් define කරලා තියෙනවා. knowledge area කියන්නේ knowledge area is defined area of project management defined by its knowledge requirements and described in terms of its component processes, practices, inputs, output tools and techniques. සරලව මේකේ define කරලා තියෙනවා මෙන්න මේ process එකක් කරන්න, එක්තරා process එකක් කරන්න මෙන්න මේ දැනුම ඔයාලට තියෙනවා. එතකොට මේ knowledge requirement එක ඔයාලට තියෙනවා. අන්නේ knowledge requirements කැටගරයිස් කරලා තියෙනවා. knowledge requirements 10ක් තියෙනවා අපිට. ඒ knowledge requirements 10 ඇතුළට අපි අර කිව්ව processes හරි තියෙනවා. ඒකද process එකක් මොකක් හරි කරන්න නම් අපිට knowledge requirement එක අපි සපුරලා තියෙනවා. එහෙම නැත්නම් අපිට knowledge area එක තියෙනවා. අන්න ඒක තමයි knowledge area එකක් කියන්නේ. what you need to know. ඒක තමයි මොකක්ද ආ දැනගෙන ඉන්න ඕන මේ process එක කරන්න කියන එක තමයි මේ knowledge area එකේදී කියන්නේ. එතකොට මේ knowledge areas 10ක් ගැන මේගොල්ලෝ කියලා තියෙනවා. පළවෙනි knowledge area එක තමයි project integration management කියන්නේ. මේ project integration management එකේදී project manager, ඒ කියන්නේ project managerට දැනුම තියෙන්න ඕන මේ project එකේ එක එක phases අතර සම්බන්ධය තියාගෙන අපි අර process groups 5ක් ගැන කතා කරන්නේ. ඒ process group 5 අතර සම්බන්ධය තියාගන්න මෙයාට පුළුවන් වෙනවා. අන්න ඒක තමයි project integration management එකේදී මෙයා mainly කතා කරන්නේ. එතනදී තමයි project management plan කියලා එකක් අපි හදනවා. ඊට පස්සේ resource allocation, ඊට පස්සේ balancing, comparing demands and coordinating all aspects of projects අන්නේ වගේ දේවල්. කියන්නේ සම්පූර්ණ project එක එකට glue කරලා තියාගන්න පුළුවන් knowledge එක තමයි project integration management කියලා කියන්නේ. ඒක තමයි අපේ knowledge areas වල පළවෙනි එක. ඊට පස්සේ knowledge areas වල දෙවෙනි එකට ආවම පස්සේ ඒක තියෙන්නේ project scope management. ඒ කියන්නේ අපි මොනවාද අපි define කරනවා. අපිට define කරන්න පුළුවන් වෙන්න ඕන
මොනවාද ප්‍රොජෙක්ට් එකට ඉන්ක්ලූඩ් වෙන්නේ සහ මොනවද ප්‍රොජෙක්ට් එකේ නැත්තේ අපිට සරලව ඉන් ස්කෝප් අවුට් ස්කෝප් මොනවාද කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි ප්‍රොජෙක්ට් ස්කෝප් මැනේජ්මන්ට් කියන නොලෙජ් ඒරියා එකේදී කියන්නේ. එතනදී අපි හදනවා WBS එකක් අන්න ඒ වගේ එක අවුට්පුට්ස් තියෙන නොලෙජ් ඒරියා එකේදී අපිට මේ දැනුම තියෙනවා. අපිට මේක අවුට්පුට් කරා. ඒ ප්‍රොසෙස් එක කරා මේ අවුට්පුට් එක දෙන්න. ඒක ගැන කියනම සරලව නොලෙජ් ඒරියා එකක් කියන්නේ මොකද්ද? මේ නොලෙජ් ඒරියා 10න් වෙන්නේ මොනවද කියලා විතරක් දැනට හිතේ තියාගන්න. එතනදී ප්‍රොජෙක්ට් ෂෙඩියුල් මැනේජ්මන්ට් කියන එකට අපේ තුන්වෙනි නොලෙජ් ඒරියා එක. එතනදී ඩිෆයිනින් ඇක්ටිවිටීස් ඇන්ඩ් සීක්වෙන්සින් them. තමයි අපිට මොනවද කරන්න තියෙන ඒවා සහ ඒවයි මොනවද ඕඩර් එක වගේ දේවල් හදන එක තමයි අපි මේ ෂෙඩියුල් මැනේජ්මන්ට් එකේදී කරන්නේ. ඊට පස්සේ කෝස්ට් මැනේජ්මන්ට් එක. අපිට ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ගොඩක් බලපාන දෙයක් තමයි කෝස්ට් එක කියන්නේ. අපිට දැන් ෆයිනෑන්සින් ටීම් එකෙන් දෙන්නේ එක්තරා නිශ්චිත ගාණක් විතරයි. අන්න එතකොට අපි බජට් එක ඇතුළේද අපි ඉන්නවනේ. එතකොට අන්න ඒ වගේ එස්ටිමේටින් බජටින් වගේ කන්ට්‍රෝලින් කොස්ට් කියන සෙක්ෂන් එකට අපිට කන්ට්‍රෝලින් කොස්ට් වගේ දේවල් කරන්න නොලෙජ් එකක් තියෙනවා නම් ඒක තමයි ප්‍රොජෙක්ට් කොස්ට් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඊට පස්සේ ක්වොලිටි මැනේජ්මන්ට්. ප්‍රොඩක්ට් එකක් ගත්තොත් කම්පැනි එකේ රෙපියුටේෂන් එක සම්පූර්ණයෙන්ම තියෙනවා මේ ක්වොලිටි අපි දෙන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මත. එතකොට PM ට තමයි ඒක රෙස්පොන්සිබිලිටි එක තියෙන මේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක කොච්චරද කියලා මැනේජ් කරන එකේ රෙස්පොන්සිබිලිටි එක තියෙන PM ට. එතකොට planning for quality, managing quality, controlling quality වගේ දැනුම knowledge area එක ඇතුළේ තියෙනවා. ඊට පස්සේ resource management. resources ප්‍රධාන වශයෙන් ගත්තම team members ලා ඉන්නවා. ඊට අමතරව physical resources තියෙනවා. මොනවාරි අපි දැන් අර ගත්තොත් cake analogy එකේ physical resources විදිහට අපිට ovens ඊට පස්සේ beaters ඊට පස්සේ මොනවාරි බෝල්ස් ඊට පස්සේ ස්පූන්ස් වගේ දේවල් ඊට පස්සේ ටීම් එකක් විදියට තව චෙෆ්ලා ඉන්නවා නම් අන්න ඒ වගේ කට්ටිය එතන ඒක ප්‍රොජෙක්ට් එකේ රිසෝස් මැනේජ්මන්ට් සයිඩ් එකට අදාළ නොලෙජ් ගෲප් නොලෙජ් ඒරියා එක තමයි ප්‍රොජෙක්ට් රිසෝස් මැනේජ්මන්ට් කියලා කියන්නේ. එතෙන්දී අපිට identifying, acquiring and managing the team and physical resources need for the project. It encompasses the both physical resources and human resources. ඒක තමයි එතන තියෙන්නේ. ප්‍රොජෙක්ට් කමියුනිකේෂන් මැනේජ්මන්ට් ගත්තොත් අපි දැන් මේ මොනවා ප්ලෑන් කරද්ද දන්නේ නැහැ. අපි මේ දේවල් ටීම් එකට කියන්න ඕන. අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලට කියන්න ඕන. අපි මේ හැමෝත් එක්කම කමියුනිකේට් කරන්න ඕන. හරියට කමියුනිකේට් කරේ නැත්නම් අපිට ප්‍රොජෙක්ට් එකක් ඉස්සරහට කරගෙන යන්න බෑ. ඒතකොට ඒකට අදාළ නොලෙජ් ඒරියා එක තමයි ප්‍රොජෙක්ට් කමියුනිකේෂන්ස් මැනේජ්මන්ට් කියලා කියන්නේ. එතනදී who needs what information when and how it will be provided. ඒතකොට ප්‍රොජෙක්ට් මැනේජර් තීරණය කරන්න ඕන. මෙන්න මේ කෙනා දැනගන්න මෙන්න මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවා. මෙන්න මේ ස්ටේක් හෝල්ඩර් දැනගන්න ඕන මොනවද? එයා ඒක දැනගන්න ඕන කොයි වෙලාවටද? එයාට ඉන්ෆර්මේෂන් එක සප්ලයි කරන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් ගැන තමයි PM කරන ඒ වගේ දේවල් ගැන තියෙන නොලෙජ් එක තමයි ප්‍රොජෙක්ට් කමියුනිකේෂන් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඊට පස්සේ රිස්ක් මැනේජ්මන්ට්. අපි ගොඩක් බලන්න ඕන දෙයක් ප්‍රොජෙක්ට් එකක් කරද්දී කොච්චර ඉම්පැක්ට් එකක් වෙනවද, පොසිටිව් ඉම්පැක්ට් එකක්, කොච්චර නෙගටිව් ඉම්පැක්ට් එකක් තියෙනවද වගේ දේවල් අපි බලන්න ඕන. එතෙන්දී තමයි ඒ ප්‍රොජෙක්ට් එකට තියෙන ඔපචුනිටිස් මොනවාද, ත්‍රෙට්ස් මොනවාද, ඒ වගේ දේවල් අවබෝධ කරගෙන හරියට ප්‍රොජෙක්ට් එක ප්ලෑන් කරන්න අපිට ප්‍රොජෙක්ට් රිස්ක් මැනේජ්මන්ට් කියන නොලෙජ් ඒරියා එක ඕන. ඊට පස්සේ 9 වෙනි එක විදිහට procurement management තියෙනවා. එතෙන්දී අපි මොන හරි outsource කරන දේවල් තියෙනවා. අපේ දැන් ටීම් එකට එළියෙන් outside මොන හරි ගන්නව නම් අන්න ඒ දේවල් purchase කරන්න වගේ දේවල් තමයි මෙතනදී මේ knowledge area එකේදී කතා කරන්නේ. මේ knowledge area එකේදී දැනගෙන ඉන්නවා. ඊයස්සේ stakeholder management ඉතින් අන්තිම එක තියෙනවා. Stakeholder විතර identifying people, groups and organizations that could මේ project එක නිසා impact වෙන හැම කෙනෙක්ම මේ එතන stakeholdersලා ගණනට අයිති වෙනවා. එතකොට ඒගොල්ලෝ තමයි මේගොල්ලෝ තමයි මෙතනින් එහාට මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මේකට ගෑවිලා ඉන්න මේක සම්බන්ධ ඔක්කොම ටික ඉන්නේ ඔන්න ඔතනදී ඒක මැනේජ් කරගන්න පුළුවන් නොලෙජ් එක තියෙන්න ඕන PM ට. ඒක තමයි මෙතන PM ට තියෙන්න ඕන නොලෙජ් ඒරියාස් 10ක් ගැන මෙතන කියලා තියෙනවා. ඒ ටික තමයි මෙතන මේ දීලා තියෙන මේ Excel sheet එකේ සර් දාලා තියෙන knowledge areas කියලා මෙන්න මේ column එකේ තියෙනවා මේ knowledge areas 10. Integration management, scope management, schedule management, cost management, quality management, resource management, communication management, risk management,
procurement management and stakeholder management. දැන් අර අපි කතා කර knowledge areas 10 තමයි මෙන්න මේ column එකේ දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට දාලා තියෙන්නේ initiating, planning, executing, M&C and closing කියලා අපි මේ knowledge areas වලට කලින් කතා කරපු process groups ටික තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට දැන් මම කිව්වනේ මේ knowledge areas වලදී මේ knowledge area එකට අදාළව තියෙනවා මොන හරි processes ටික. හරිද? එතකොට දැන් integration management කියන එකට අදාළව තමයි develop project chart, ඊට පස්සේ develop project management plan, ඊට පස්සේ direct and manage project work, managing project knowledge, monitor and control project work. ඊට පස්සේ ඒ වගේ එක එක processes තියෙනවා මේ integration management කියන එකට අදාළ. ඒ වගේම තමයි scope management එක ගත්තොත් plan scope, collect requirements, define scope, ඊට පස්සේ WBS එක create කරන එක, ඊට පස්සේ validate scope, control scope වගේ එක එක processes තියෙනවා මේ knowledge area එකට අදාළව. එහෙම නැත්නම් මේ processes වලට අදාළව අවශ්‍ය knowledge area එක මේක කියලා තමයි හිතුවත් කමන්නේ. මෙතන processes ටිකක් තියෙනවා. ඒ processes ටික කරන්න නම් මේ දැනුම තියෙන්න ඕනේ. ඒ knowledge area එක තියෙන්න. අන්න ඒක තමයි එතනදි තියෙන්නේ. එතකොට schedule management වලට schedule plan schedule management, define activities, sequence activities වගේ processes කරන්න. මෙයාට schedule management කියන knowledge area එක තියෙනවා. අපි දැන් මෙතන example එකක් විදියට අපි ගමු මොකක් හරි validate scope කියන එක ගමුකෝ. මේ validate scope කියන එක ගත්තායින් පස්සේ validate scope කියන process එක ගත්තායින් පස්සේ මේ තනි process එකක්. එතකොට මෙයා අයිති වෙන්නේ monitoring and controlling කියන process group එකේ මෙයාට තියෙන්න ඕනේ scope management කියන knowledge area එක තියෙන මෙන්න මේ validate scope කියන process එක complete කරන්න පුළුවන්. ඒක තමයි මේ table එකේ කියවෙන කතන්දර. එතකොට දැන් ඊට පස්සේ අපි මොකක් හරි control resources කියන එක ගමුකෝ. එතකොට control resources නම් එයාට monitoring and controlling කියන process group එකේ ඒ කියන්නේ මේ මෙන්න මේ step මේ process group එක කරනවා මේ project එක දුවන යම්කිසි phase එකක්. එතකොට controlling monitoring and controlling කියන phase එකේ එහෙම නැත්නම් process group එකේදී මේ control resource තමයි ඒ process group එකේ තමයි control resources කියන එක එන්නේ. එතකොට control resources එක කරන්න නම් අපිට ඕන වෙනවා resource management කියන knowledge area එක. තව example එකක් විදිහට අන්තිමට manage quality ගත්තොත් අපි ඇත්තටම executing step එකේදී තමයි manage quality කියන එක use කරන්නේ. එතකොට manage quality කියන process එක කරන්න නම් executing process group එකේදී quality management කියන knowledge area එක තියෙනවා. ඒක තමයි මේ දෙපැත්තෙන් cross වෙන විදිහට බලන්න පුළුවන්. ඒක තමයි මේ table එක ගත්තා. මෙතන මේ table එක සම්පූර්ණ අපිට තියෙන syllabus එකම දාලා තියෙනවා. ඔක්කොම තියෙන ටික දාලා තියෙනවා. ඊට අමතරව මෙතන අර guest lecture sessions දෙකක් තිබ්බන්නේ ඒවයි topics දෙකකුත් දාලා තියෙනවා. ඒක නම් මම දන්නේ නැහැ හරියට කොහොමද කියලා. ඕක තමයි knowledge areas, process groups සහ process අතර කතාව. ඕක තමයි මේකේ තියෙන බේස් එක විදිහට සලකන්න පුළුවන්. පොඩි සමරි එකක් දාලා තියෙනවා මේ page එකේදී knowledge areas වල primary focus එක සහ මොනවාද key outputs එන්න පුළුවන් කියලා. එතන පොඩ්ඩක් ඒ ටික බලා ගන්න scope එක, schedule එක සහ knowledge areas තමයි. ඊට පස්සේ දැන් knowledge area එතන කියන knowledge area කියන්නේ මොකක්ද උඩට? ඇත්තටම අපි මොකද්ද කරන්න ඕන what to do එක අපි දැනගෙන ඉන්න ඕන මොනවද කරන්න කොහොමද කරන්න කියන එක තමයි මෙතන knowledge area එකේදී කතා කරන්නේ. එතකොට දැන් මේ concept තුන processes, process groups සහ knowledge areas කියන්නේ එකට එකක් separate concepts නෙමෙයි. මේ ඔක්කොම එකට සම්බන්ධ වෙච්ච මේ processes 49 ගැන කතා කරන්නේ එකිනෙකට සම්බන්ධ වෙච්ච concepts තුනක් තමයි මේ ඔය processes සහ process groups සහ මොනවාද knowledge areas කියලා කියන්නේ. අපි මෙතන අර magic matrix කියලා ගැන කතා කරා. magic matrix කියන්නේ මොකද්ද? මෙන්න මේක. මේක තමයි magic matrix එක කියලා කියන්නේ. මේ table එකට තමයි magic matrix එක කියලා කියන්නේ. මෙතන පොඩි summary එකක් දීලා තියෙනවා. ඊට පස්සේ
project manager's job is to use their knowledge areas use කරලා to perform the right actions at the right time to guide the project to success. PM කෙනෙක් ගත්තදී එයාගේ knowledge එක use කරලා හරි actions අරගෙන, ඒ කියන්නේ හරි processes කරලා අදාළ වෙලාවට අපිට අදාළ වෙලාවට right time, කියන්නේ process group එකක් ඇතුළතදී හරියට project එක success කරගන්න එක තමයි PM ගේ role එක විදියට තියෙන්නේ. එයාගේ duty එක වෙන්නේ එතනදී. මේ තුන processes, knowledge areas සහ process groups කියන තුන සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මෙතනින් අවබෝධ වෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. මේ තියෙන තර table එකමයි. Which process do I perform in each process group for a given knowledge area කියන එකයි තියෙන්නේ එතන. හරි. එතනින් ඒක තමයි basic idea එක. මෙතනට එනකොට දැනගෙන තියෙන්න ඕන knowledge areas කියන්නේ මොනවද? ඊට පස්සේ process groups කියන්නේ මොනවද සහ processes කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපි පළවෙනි process group එකට ආවොත් initiating process group එක. initiating process group එකේ තියෙන්නේ මෙන්න මේ column එක ගැන තමයි තියෙන්නේ. මෙතන දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙතන දැන් මේක දාලා තියෙන්නේ මේ column wise තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ process groups වලට තමයි කඩලා තියෙන්නේ. හැබැයි මේක lazy මට හිතෙන්නේ මේ මොනවාද knowledge areas විදියට බැලුවා නම් කියලා මට හිතෙනවා. ඒක මට මේක මුලින් කරද්දී ඒක හිතුන්නේ නැහැ. පස්සේ මට හැදුවට පස්සේ තමයි ඒක තේරුනේ. මේක process groups by බලන්න නැතුව මට හිතෙන්නේ knowledge area එක වයිස් බලාගෙන ගියා නම් වැඩේ ලේසි කියලා. මේ එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. දැන් මෙතන අපේ කොහමරි පළවෙනි process එක විදියට තියෙන develop project charter. එතකොට මොකද්ද මේ project charter එකක් කියන්නේ? project charter එකක් කියන්නේ මෙන්න මේක. මෙන්න මේ තියෙන project charter document එක template එකක්. මේ තියෙන සරලව එක එක විදියට templates තියෙනවා. අන්ත මේක මම Google එකෙන් ගත්තා. මේ මම දන්නේ කොහොම එකක් හරියට මේ වෙන්නේ කියලා. මම Google එකෙන් ගත්තා. මේ තියෙන්නේ. project charter document එකක් කියලා කියන්නේ official permission letter එකක් මේ process මේ project එක පටන් ගන්න කියලා PM ට දෙන permission letter එක තමයි මේ project charter කියලා කියන්නේ. මේකේ යම්කිසි details ටිකක් include වෙනවා. මොනවාද scope එක, මොනවාද out of scope මොනවාද තියෙන්නේ. ඊට පස්සේ කවුද මේකේ stakeholdersලා, කවුරු විසින්ද මේ අපිට business එක බාර දීලා තියෙනවා වගේ දේවල් තමයි මේ project charter කියන document එකේ තියෙන්නේ. එතකොට project charter එකක් කියන්නේ ඒක. එතන project එකේ birth certificate එක. මෙයා පටන් ගන්න කියලා මෙයා මේ project එක පටන් ගන්න කියලා දෙන certificate එක තමයි official permission letter එකට තමයි project charter එකක් කියලා කියන්නේ. අපි මොනව කරන්නත් කලින් අපේ පළවෙනි process එක වෙන්නේ මේ project charter එක හදාගන්න එක. එතකොට project charter එක හදන්න මම බෙද හැම process එකටම තියෙනවා. process එකක් ගත්තොත් ඒ හැම process එකටම තියෙනවා input එකක්, tools and techniques ටිකක්, ඊට අමතරව output ටික. එතකොට අපිට දැන් මේ project charter කියන document එක හදන්න. එහෙම නැත්නම් මේ develop project charter කියන process එක ඇතුළේදී අපිට input එක විදියට අපි ගන්නවා business case එකක්, ඊට පස්සේ agreements මොන හරි අපි contract sign කරලා තියෙනනම් මේ companies එක්ක අන්න ඒ වගේ දේවල් අපි inputs විදියට ගන්න. අපිට chart එක develop කරද්දී එහෙම නැත්නම් official permission letter එක generate කරද්දී අපිට අවශ්‍ය වෙනවානේ. අපි දැනගන්න ඕන මොකක්ද මේගොල්ලොත් එක්ක තියෙන agreement එක. එහෙම නැත්නම් මොකක්ද business case එක, මොකක් සම්බන්ධද මේ project එක යන්නේ. අන්න ඒ වගේ දේවල් දැනගන්න. ඒතර සරලව inputs විදියට මේ process එක ඇතුළේදී අපි මේ දේවල් අරගන්න. මේ දේවල් අරගෙන tools and techniques විදියට අපිට expert judgment අපිට මොනවා හරි advice ගන්න පුළුවන්. experience තියෙන කට්ටියක experience තියෙන members ලගෙන් advices ගන්න පුළුවන්. ඊට පස්සේ facilitation අපිට meetings තියලා discuss කරන්න පුළුවන්. හැමෝම එක මතයකට align කරගෙන මේ project chart එක develop කරන්න. අපිට tools and techniques විදියට expert judgment facilitations වගේ දේවල් use කරන්න පුළුවන්. ඊට output එක විදියට අපිට project chart එක හම්බෙනවා. ඒක තමයි output එක. එතන develop project chart කියන එක තිබ්බේ initiating process group එකේ integration management කියන knowledge area එකට තමයි තිබ්බේ. ඕක තමයි process එකක් කියලා කියන්නේ. අපි පළවෙනි process එක develop project charter කියන process එකේ වෙන්නේ input එක විතර business case එකක් දීලා එහෙම නැත්නම් agreements තියෙනවා. ඒ වගේ අදාළ දේවල් ටික දුන්නාන් පස්සේ මොන හරි tools and techniques use කරලා මේක process කරනවා. ඒ process කරපු එක output එකක් විදියට project charter document එකක් අපිට හම්බෙනවා.
ඒක තමයි පළවෙනි ප්‍රොසෙස් එක විදිහට තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට ගියාම පොඩ ලේසි. හැබැයි මම හිතන්නේ මේකේ තියෙන මෙතන තියෙන අපිට පොඩි ඇනලොජි එකක් එක්සැම්පල් එකක් දීලා තියෙනවා. අපි ඒකත් බලමු. අපි දැන් ඉස්කෝල එක මෙතනින් එහාට තියෙනවා මේ එක්සැම්පල් එක ටිකක් දුරට කන්ටිනියු කරලා තියෙනවා. අපි දැන් මෙතන ඉඳන් ඉස්කෝල එක කොන්සර්ට් එකක් ඕගනයිස් කරන ප්‍රොජෙක්ට් එකක් තමයි බාරන්ති. එතකොට මෙතනදී බිස්නස් කේස් එක. බිස්නස් කේස් එක මොකද්ද? The school wants to hold concert to raise funds for new computers. එතකොට අපිට මේ computers අලුතෙන් computers ටිකක් ගන්න concert එකක් තියලා අපි මේ fund raise කරන්න තමයි මේක හදන්නේ. මේක තමයි business case එක. ඇයි අපි මේක කරන්නේ? ඊට පස්සේ agreements විදියට as a principal කින් අපි principal agrees with the parents association to support the event. එතකොට දැන් parent association දැන් කතා කරලා principal agreement එකක් කරලා ඒ විදිහට තමයි දැන් මේක agreements තියෙන්නේ. එතකොට expert judgments විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ ඉස්කෝලේ ඉන්න කලින් ටීචර්ස්ලා ඉන්න කලින් මේ වගේ events organize කරමු. එතකොට කලින් ඒ වගේ events organize කරපු ටීචර්ස්ලාගෙන් අපිට මෙතන tools and techniques යටතේ expert judgment facilitation තිබ්බා. අපි expert judgments ගන්නවා කලින් එහෙම organize කරපු ටීචර්ස්ලාගෙන්. අනිත් facilitations discussions මොනවා හරි යනවා. ටීචර්ස්ලා පේරන්ට්ස්ලා ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම එකතු කරගෙන අපි මේක plan කරන්න ඉස්සෙල්ලා meeting එකක් අරගෙන අපි ඔන්න ඒ වගේ step එකකට යනවා tools and techniques යටතේ. ඊට output එක විදිහට අපිට a document signed by the principal. ඒක අපි document එක හම්බ. ඒක තමයි project chart එක වෙන්නේ. එතකොට එතන තියෙනවා we officially organize the school concert. The teacher in charge කියලා project manager කෙනාම තියෙනවා. Can use the school hall, assign the students, spend money for the event. දාන්න දැන් officially project manager ට බලය පැවරෙනවා. වාට මෙන්න මේ halls use කරන්න, students ලා use කරන්න, සල්ලි use කරන්න, spend කරන්න අවස්ථාව දෙනවා කියලා. ඒ letter එකෙන් නැත්නම් project chart එකෙන් තමයි අවස්ථාව දෙන්නේ. project chart template එක ඉදෙන සරල template එක Google එකේ අරන් දාපුවක් තියෙනවා. ඒක තමයි process එකක් කියලා කියන්නේ. තනි process එකක් ගත්තොත් මේ විදිහට හැම process මෙතන process 49ක් තියෙනවානේ. process 49ටම inputs තියෙනවා, tools and techniques තියෙනවා, outputs තියෙනවා. ඔය විදිහට දිගටම ඉතින් process 49ක් කතා කරන්න තියෙනවා. ඒ process 49ම තියෙන inputs outputs tools and techniques වගේ දේවල් තියෙන්නේ. තව example එකක් විදිහට මම stakeholder management එකත් කතා කරනවා. ඒක තියෙන්නේ initiating process group එකේ identify stakeholder තියෙනවා වෙන මෙතන. මේ process එක ගැන තමයි කතා කරන්නේ. අපි දෙවෙනි process එක විදිහට. එතන identify stakeholders එකට stakeholder management කියන knowledge area එකට තමයි මේක වැටලා තියෙන්නේ. එතනදී අපි බලුවොත් මොකද්ද මේ identifying stakeholders කියලා කියන්නේ? The process of identifying everyone impacted by or whom can impact the project and analyze the documenting relevant information about the interest, involvement and potential influence. මේ project එක නිසා මේ project එකෙන් impact වෙන හැමෝම identify කරගෙන අපි document එක create කරන්න තමයි මේ identify stakeholders කියලා කියන්නේ. එතෙන්දී අපි inputs විදියට අපිට මේකට input එකක් විතර project chart එක ඕන. project chart එකේ තමයි තියෙන්නේ කවුද අපිට මේ project එක බාර දුන්නේ සහ ඒ වගේ දේවල්. අන්න එතෙන්දී අපිට මොන process එක කරන්න project chart එක ඕන. ඒ project chart එක නැතුව input එකක් විතර නැත්නම් අපිට process එක continue කරන්න බෑ. අපිට permission නැහැ. එතකොට අපි පළවෙනි input එක විතර project chart එක දෙනවා. list of key stakeholders mentioned in the chart. sponsors customers වගේ කට්ටිය. ඊට පස්සේ business documents මොනවා හරි තියෙනවා. ඒවත් අපිට ඕන නැහැ. මොකද business ඒ documents වල තමයි තියෙන්නේ. කවුද මේකට interested? කවුද අපිට මේක දුන්නේ? මොකක් සඳහාද මේගොල්ලෝ මේ project එක කරන්නේ වගේ දේවල්. එතකොට ඒව තමයි inputs ලියරගන්නේ. අපි tools and techniques විදිහට expert judgment අපි කලින් ගත්තා. අපි experts ලාගෙන් අහනවා කොහොමද මේ මේක project එක කරන්න නම් key players ලා කවුද ඉන්නේ මේකේ? කවුද stakeholders ලා ඉන්නේ? ඔයාලා experience වලින් අපිට කියන්න. කියලා අපි expert judgments ගන්න පුළුවන්. ඊට data ගැදලා පොඩි questionnaire surveys වගේ තියලා අපි මේ stakeholders ලා identify කරගන්න පුළුවන්. ඊට stakeholder analysis වගේ data analysis වගේ දෙයකට stakeholder analysis each stakeholders power, interest, influence and impact on the project. එකක stakeholders ලා ගත්තොත් එයාලට කොච්චර impact එකක් තියෙද? ඒගොල්ලෝ කොච්චර මේකට interest ද වගේ දේවල් අපිට identify කරගන්න පුළුවන්. stakeholder management යටතේ තමයි ඒවත් යටේ. identify stakeholder යටතේ එතකොට ඒ වගේ process එකක් හදලා ඒ වගේ tools and techniques use කරලා අපිට output එක විදියට stakeholder register කියලා එකක් අපි හදනවා. stakeholder register එකක් කියලා කියන්නේ a document that contain
all details about the identified stakeholders. එතනින් එහාට මේක තමයි මේ ප්‍රොජෙක්ට් එකේ ඇඩ්‍රස් බුක් එක වගේ වෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එකේ අපි කාටද මේක ඇඩ්‍රස් කවුරු වෙනුවෙන්ද මේක කරන්නේ සහ මේකේ තමයි එක එක ස්ටේක් හෝල්ඩර්ස්ලා සහ ඒගොල්ලෝ කොච්චරක් දුරට මේකට ඉන්ට්‍රස්ට් ඒගොල්ලන්ට කොච්චරක් ඉම්පැක්ට් වෙනවද වගේ දේවල් සටහන් වෙනවා ස්ටේක් හෝල්ඩර් රෙජිස්ටර් කියන එකේදී. එතකොට අපි අර කලින් ගත්ත කොන්සර්ට් එක්සැම්පල් එකට ගියොත් මගේ කොන්සර්ට් එක්සැම්පල් ටික පල්ලට කන්ටිනියු වෙනවා. අපි එතනදී ඉන්පුට් එක විතර chart එක දෙනවා. අපි chart එක හැදුවා ඉස්සෙල්ලා. ඊට පස්සේ එක්ස්පර්ට් ජජ්මන්ට් විදිහට සෙක්‍රටරි ඉන්න අපේ ඉස්කෝලේ සෙක්‍රටරි ඉන්න. එතකොට එයා තමයි එයා ගාව කන්ටැක්ට්ස් තියෙනවා ස්පොන්සර්ෂිප්ස් ගන්න පුළුවන් කාටද කියලා. එතකොට අපි එයාගෙන් කන්ටැක්ට්ස් අරගෙන අන්න ඒගොල්ලෝ ස්පොන්සර්ෂිප්ස් ගන්න පුළුවන් කට්ටිය හොයාගන්න. අන්න ඒ වගේ එක්සැම්පල් එක. ඊට පස්සේ data analysis වලට ගියාම high power high interest තියෙන principle ඊට පස්සේ PTA කියන්නේ parent teachers association වගේ දෙක ඊට පස්සේ high power low interest ඊට පස්සේ school district superintendent වගේ low interest high power but low interest එච්චර interest නැහැ. ඒ අපිට satisfy කරලා තියන්න විතරයි ඕන. ඊට පස්සේ high interest එකක් තියෙන student performance ඊට පස්සේ parents කොයි කට්ටිය ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ට එච්චර පවර් එකක් නැහැ මේක ඇතුලේ බට් අරගොල්ලෝ තරම් පවර් එකක් නැහැ බට් ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එක හයි. ඒ වගේ ඉන්ට්‍රස්ට් එක කොහොමද පවර් එක කොහොමද කියලා වගේ අපිට අර කලින් අපි කිව්ව මේ ඇනලිසිස් මෙතඩ්ස් වලින් අය කැල්කියුලේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අවුට්පුට් එක විතර අපි කිව්ව රෙජිස්ටර් එකක් දෙනවා කියලා. එතකොට රෙජිස්ටර් එක විදියට principal PTA students parents teachers general staff local community වගේ කට්ටිය අපි දැන් identify කරලා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ expectations වගේ දේවල් අපි list down කරලා දෙනවා. full report එකක් හදලා තියෙනවා stakeholders analysis එකෙන්. identify stakeholders එකේදී. ඒක තමයි මේ process එක වෙන්නේ. දැන් තේරෙනවද දැන් project එක කරන් යන්න නම් අපිට මේ processes කරන්න වෙනවනේ. අපිට පළවෙනි process එක නොකර බෑ. අපිට official document එකක් තියෙනවනේ මේක පටන් ගන්න. නැත්නම් කවුරු හරි ඇවිල්ලා ඔයා මොකද්ද මේ කරන්නේ මම කොහොමද පටන් ගත්තේ ඒක? කට උත්තර නැහැ කියන්න දෙයක් නැතිලු. එතකොට ඒ process එක කරලා තියෙනවා. එතකොට identify අපි stakeholders ලෙසලා identify කරගෙන තියෙනවා. identify නොකර අපිට මේක ඉස්සරහට යන්න බෑ. මේගොල්ලන්ට කොච්චර impact එකක් තියෙද අපි දැනගන්නවා. මේගොල්ලොන් අපි inform කරන්න ඕන කොහොමද? මේගොල්ලන්ගේ contacts මොනවද? අපි කොහොමද connect communicate කරන්නේ මේගොල්ලෝ. අන්න ඒ වගේ දේවල් අපි එතකොට ඒව දේවල් කරද්දී අපි මේ stakeholders ලා කවුද කියලා අපි දැනගෙන ඉන්නවා. අන්න ඒ වගේ තමයි stakeholder management එකේදී identify stakeholder එකේදී වෙලා තියෙන්නේ. So identify stakeholder කියන එක අයිති වෙන්නේ අංගුවේසලි stakeholder management යටතේ තියෙන යටතට තමයි තියෙන්නේ. ඒක තියෙන්නේ initiating ඒක පළවෙනි process group එකේ තියෙන project එක පටන් ගද්දිම කරන්න දේවල් විදියට තමයි තියෙන්නේ. ඒතර දැන් ඇත්තටම process එක continue වෙන්නේ initiating, planning, executing, M&C closing. ඔය order එකටනේ මගේ project එක phases නෙමෙයි තියෙන්නේ. ඒතර ඒ order එකට තමයි complete වෙන්නේ. ඒ විදියට ගන්න පුළුවන් නම් අවුලන්නේ බට් මට තේරෙන විදිහට නම් knowledge area wise යන එක අපිට ලේසි වගේ. ඒ කියන්නේ ඒ knowledge area එකේ මොනවද තියෙන්නේ ඒක අර මොනවද input outputs එහෙම අර එන pattern එකක් පොඩ්ඩක් බලුවම ඒ කියන්නේ මේකේ තියෙන output එක තමයි මේකට input එකක් විතරයි. අන්න ඒ වගේ තැන් තියෙනවා. එතකොට පොඩ්ඩක් නිකන් වන්නේ ලේසි කියලා හිතන මම දන්නේ ඒක හොඳ විදියක් කරන්න. ඊට පස්සේ ඒ විදිහට තමයි initiating process group එක ඉවරයි එතනින්. ඊට පස්සේ planning process group එකට ආවා. ඒකෙත් අර විදියටම දැන් මෙතන දීලා තියෙනවා project integration management කියන knowledge area එකටද develop project management plan එක develop කරන්න. ඒකෙදි මොකද්ද project management plan development කියන්නේ? ඒක බැලුවොත් the process of defining, preparing and coordinating all subsidiary plans, scope, schedule, cost and integrating them into a single comprehensive document. අපි මේ ඔක්කොම scope එක manage කරනවා, schedule manage කරනවා, cost manage කරනවා, සේරම එකතු කරලා හදන මේක තමයි මේ management එකේ මේ document එක තමයි හැමතැනටම යන්නේ. මේ document එකේ තියෙන විදිහට තමයි හැමතැනටම ඔක්කොම ටික යන්නේ. මේ plan එකටම තමයි වැඩේ වෙන්නේ. මේක තමයි මේ process එකේදී තමයි ඒක develop කරන්නේ. project management plan එක develop කරන process එක තමයි මේක. එතකොට මේක කරන්නත් project chart එකක් ඕන. project chart එකක් නැතුව මේක develop කරන්න බෑ. එතකොට outputs from other processes ඕන වෙනවා. ඒක ගන්නේ දැන් අපි ඒක දැන් මෙහෙමනේ දැන් පල්ලෙහා දැන් මේ තියෙනවානේ මෙතන set එකක්. මෙන්න මේ ටික ඕන වෙනවා. මෙන්න මේ ටික ඕන වෙනවා මෙන්න මේක කරන්න. මොකද මෙතනින් මේ
ස්කෝප් මැනේජ්මන්ට් එකේදී එන ස්කෝප් මැනේජ්මන්ට් කරපු එකේ අවුට්පුට් එක විදිහට ඩීටේල්ස් ටික තමයි මෙතන අපි අරගෙන ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එක ඩෙවලොප් කරන්නේ. ෂෙඩියුල් මැනේජ්මන්ට් එකෙන් ගත්ත ෂෙඩියුල් එක තමයි මේ ඩොකියුමන්ට් එකට ඉන්ක්ලූඩ් කරන්නේ. මේ හැම ප්‍රොසෙස් එකේම තිබ්බ හැම නොලෙජ් ඒරියා එකෙම තිබ්බ මේ ප්ලෑනින් ස්ටෙප් එකට දාලා අන්තිම ටික තමයි මේකට දාලා අපි තනි ඩොකියුමන්ට් එකක් විතර හදන්නේ. ඒකට අවුට්පුට් from other processes එන්නේ ඒක නිසා. ඒත් අන්තිමට අපි එක්ස්පර්ට් ජජ්මන්ට් ෆැසිලිටේෂන්ස් වගේ දේවල් කරලා අවුට්පුට් එක විදිහට සිංගල් සෙන්ට්‍රල් ඩොකියුමන්ට් එකක් වෙච්ච ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑන් එක හදනවා. මෙතනදී ස්කෝප් එක, ෂෙඩියුල් එක, කොස්ට් බේස් ලයින් වගේ ඔක්කොම ටික මෙතනදී ඇවිල්ලා තියෙනවා. අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි අර කලින් මොකද්ද ගත්ත කොන්සර්ට් එකම අපි තාම ප්ලෑන් කරනවා. කොන්සර්ට් එක තාම ප්ලෑන් කරන ගමන් එතනදී අපි දැන් ඉනිෂියේට් කරා කොන්සර්ට් එක. ඉනිෂියේටින් ෆේස් එක ඉවර කරා. දැන් ප්ලෑනින් ප්‍රොසෙස් එකට ඇවිල්ලා ෆේස් එකට ඇවිල්ලා තියෙන්නේ. ප්ලෑනින් ෆේස් එකේදී ඉන්පුට් එකට chart එක දුන්නා. chart එකේ ගහලා තියෙනවා. අපි මේ කොන්සෙප්ට් එක අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේක කරන්න ෆන්ඩ් රේස් කරන්න අලුතෙන් කම්පියුටර්ස් ටිකක් ගන්න කියලා. එතකොට මේ $5,000 රේස් කරන්න ඕන කොන්සෙප්ට් එකෙන්. ඒක තමයි ටාගට් එක විදිහට තියෙන්නේ. ඒක තමයි chart එකෙන් ගන්නවා අපි ඒක. ඊට පස්සේ other plans වලින් ගන්නවා. ඔක්කොම ෂෙඩියුල් එක, බජට් එක වගේ දේවල් අරගෙන. ඊට පස්සේ output එක විතර project management plan එක න. You create a master event folder with every plan inside, timeline, budget, list of songs, layouts of auditorium. ඊට පස්සේ backup plan එකක් තියෙනවා නම් මොකක් හරි වැස්සෝ තන්නේ වගේ දේවල්. ඉතින් budgeting ඊට පස්සේ auditorium layout එක. ඒ ටික තමයි ඉතින්. ඒ වගේ දේවල් කරන එක ඒ වගේ තමයි output එකට එන්නේ ඉතින්. ඊට පස්සේ ඒ process group එකේම දෙවැනි එක විදියට ඊට පස්සේ මෙතන කතා කරලා තියෙන plan scope management කියන එක. plan scope management කියන්නේ මොකක්ද? ඒකේ තියෙන input මොනවාද? වගේ දේවල්, just tools and techniques, key outputs වගේ දේවල් මෙතන කතා කරලා තියෙනවා. මේ විදියට හැම process එකකටම දැන් මේ doc එකේ හදලා තියෙන්නේ TPM based note කියන එක හදලා තියෙන්නේ categorize කරලා තියෙන්නේ මේ process group wise තමයි categorize කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන පොඩි cheat sheet එකක් මේ අර table එකමයි තියෙන්නේ. මේකෙන් බලන්න මේකේ තියෙනවා අපිට බලන්න අමාරුයි හැබැයි. ඔක්කොම ගොඩේ තියෙන පොඩි step by step උගලයන් බලනවා බැරිත් නෑ අර පිටු 12කින් තියෙන ඔක්කොම ටික. එතන මේ තියෙන එක process එකක් හරි. process එකක් දැන් initiating phase එක යටතේ තියෙනවා develop project chart එක කියන process එක දැන් අපි කතා කරේ. ඒක ගැන විස්තර ටික තමයි මෙතන මේ තියෙන්නේ. ඊට පස්සේ identify stakeholders උත් අපි කතා කරා. ඒකේ input output ඊට පස්සේ key tools වගේ දේවල් මෙතන තියෙනවා. ඊට පස්සේ හැම process එකක්ම මෙතන තියෙනවා. ඊට පස්සේ develop project management plan අපි කතා කරා. ඒකේ තියෙන්නේත් ඒක මොකද්ද? Subset plans into management plan for inputs that project chart out from other plans indicators and all factors. දේවල් ඊට පස්සේ expert judgments, data gathering meetings වගේ දේවල් කරනවා අපි. project management plan එක අපිට අන්තිමට output එක දෙනවා. scope management හැදට ගත්තොත් අපි මේ තියෙන්නේ plan scope management කියන process එක. ඒකෙදි අපි කොහොමද requirements collect කරන්න කියලා දේ තමයි අපි දැන් plan කරන්නේ. එතන chart එක, management plan එක වගේ දේවල් use කරලා expert judgment, data gathering වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ scope management plan එකක් output එක දෙනවා. requirement management plan එකක් output එක. ඒ විදිහට එක මේ තියෙන හැම processes එකකටම අදාළව inputs outputs වගේම techniques and rules තියෙනවා. ගොඩක් කියනවා සමානයි වගේ තියෙනවා. මම කියන්නේ මේකම trust කරන්න කියලා. පොඩක් හොයලා බලන්න. මේ හොයලා බලලා පොඩක් මම හිතනවා මීට වඩා හොඳ source එකක් ඔයාලා හොයාගන්න පුළුවන් වෙයි කියලා. මේ process by process ඉගෙනගෙන යන්න ඒක තමයි තියෙන්නේ. එතෙන්දී අර තව මොනවාද අපිට මේ මෙතන මේ 28 වෙනි පිටුවෙන් නම් දාලා තියෙනවා මේ VLE එකේ තිබ්බ topics ටිකක් මේ slides වල තිබ්බ ඒවා ටිකක් දාලා තියෙනවා.
එතන්දී අපිට තිබ්බා මොනවාද මේ use case template එකක් මේ දාලා තිබ්බ use case ලියන්න ආවොත් template එක පොඩ්ඩක් use කරන්න. ඊට පස්සේ community risk register කෙනෙක් අපි හැදුවා මේ lecture එකේදී. ඊට පස්සේ probability and impact plot එකක් හැදුවා. ඊට පස්සේ risk breakdown structure එකක්, effort estimation වගේ දේවල් කරා. ඒවා පොඩි examples ටිකක් තියෙනවා. පොඩි summary එකක් අන්තිමට තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. අර key document සමහර ඒවා හදන ඒවා පොඩ්ඩක් බලන්න ඕන. ඕක තමයි පොඩි introduction එකක් විදියට තියෙන්නේ. මේවා මොනවාද මේක හදන හැටියෙන් පොඩ්ඩක් බලා ගන්න ඕන. WBS එක කොහොමද හදන්නේ ඒක පොඩ්ඩක් බලා ගන්න ඕන. හරි. ඒ වගේ ටිකක් තමයි තියෙන්නේ. මෙතනින් තව ඉස්සරහට තියෙන දැන් මෙතන මේකේ processes වලට දාදී 7.3 7.3 වලට නිකන් විතරයි process list down කරලා තියෙන්නේ. process ගොඩක් තියෙනවානේ. එතකොට ඉතුරු ටික දාලා නැහැ මේකේ. ගොඩක් දිගට යනවා doc එක ඒක නිසා තමයි මෙතන මේකෙන් තමයි බැලුවේ. මේ ඊට පස්සේ ඒ ටික තමයි තියෙන්නේ.